ආයිබෝවන් තීදුෂ්චිත් දෝක් නාලිකාවෙන් මම තරිදු දුෂ්මන්ත. ඉතින් අපි අපේ ආදරණීය සුරතල්ලු ගැන මේ ජීවිතයේ තියෙන සමාජයේ තියෙන මතවාද, හොඳ නරක, ගුණධර්ම ගැන හැම දෙයක්ම ගැන අපේ නාලිකාවෙන් කතා කරනවා. ඉතින් අපි අද කතා කරන්නේ වටිනාකම ගැන. ඉතින් මොකද්ද මේ වටිනාකම කියන්නේ? අපි මේ වටිනාකම කියන වචනෙට තනි තේරුමක්, තනි පදයක් විදිහට අරන් බැලුවොත් තක්සේරුව එහෙම නැත්නම් ඇගීම කියලා තීරුමක් දෙන්න පුළුවන්. ඉතින් මේ වටිනාකම කියන එක හරි සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු මේ අඹ ගහක් කියන එක. ඉතින් එක් පුද්ගලයෙකුට නැත්නම් පිරිසකට මේක වටින්න පුළුවන් මේකේ තියෙන අඹ ගෙඩි. එහෙම නැත්නම් මේ ඵලින්දා විකිණීමට හරි අනුභවයට හරි මොකක් හරි දෙයකින්ද එයාට අඹ ගහ ඒ විදිහට වටිනාකමක් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට මේකේ මේ දැවමේ වටිනාකමක් තියෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මේකේ මේ ස්වභාව සෞන්දර්යය ගැන ඒ විදිහට වටිනාකමක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වටිනාකම කියන එක සමහර වෙලාවට පිහිටීම අනුව ස්ථානීය අනුවත් වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වොත් ශාක, හිරුවෙලි, දියමන්ති මේ තුනෙන් ඔයාලට වටිනාකම වැඩිම තියෙන්නේ මොකක්ද? ඔයාලා කියයි දියමන්ති කියලා. ඒත් ඔයාලා දන්නවද මේ සෞරග්‍රහ මණ්ඩලය? ඒ කියන්නේ පෘථිවියෙන් චූට්ටක් අපි පිටට ගියාම සමහර ග්‍රහලෝක තියෙනවා දියමන්ති වලින් පිරිච්ච ග්‍රහලෝක. එතකොට ඒ වගේම තමයි මේ ශාක කියන දේ. ශාක කියන දේ අපිට හැමතැනම දකින්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවද විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා තියෙන ගොඩක් මේ පෘථිවිය සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක ගැන. හැබැයි මේ ශාක කියන දේ තියෙන්නේ මේ පෘථිවිය තුල විතරයි. එතකොට අපිට හිරුවෙලිය කියන දේ ඇත්තටම අපිට දැන් මේ හිරුවෙලිය කියන දේ මේ දවස්වල හැටියට නම් ඉතින් ගොඩාක් වෙලාවට අපිට කරදරයක් කියලා හිතනවා. මොකද හරිම රස්නේ. ඉතින් ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් මේ අපි මේ පෘථිවියේ සමක ආසන්න ප්‍රදේශවල නෙමෙයි පොඩක් සමකින් එහාට ගිය ප්‍රදේශවල උත්තර ද්‍රවය හා දක්ෂිණ ද්‍රවයේ මේ හිරුවෙලිය කියන දේ ගොඩක් වෙලාවට හරි අඩුයි. එතකොට මේ මිනිස්සුන්ට හිරුවෙලිය කියන දේ ගොඩාක් වෙලාවට වටිනවා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේම මේ සමහර දේවල් මිනිස්සුන්ට වටිනවා. සමහර දේවල් මිනිස්සුන්ට වටින්නේ නැහැ. සමහර දේවල් මිනිස්සුන්ට වටිනාකම වෙනස් වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මේ වටිනාකම මේ සාපේක්ෂයි කියන එකෙන් මම ඔයාලට අදහස් කරන්නේ. ඉතින් මෙච්චරලා අපි කතා කරේ භෞතික වස්තුන් ගැන. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලා ගැන. එතකොට දැන් ඔයාගේ වටිනාකම කීයද? කෝටි 10ක්, කෝටි 100ක්, කෝටි 1000ක්, කෝටි 10000ක්. ඉතින් මිනිස් ජීවිතයකට මිලක් නියම කරන්න පුළුවන්ද? ඔයාලා දන්නවද මේ ලෝකෙ වැඩියෙන්ම ඒ කියන්නේ ලෝකෙ වටිනාම ධනවතෙක් කරන ඉලොන් මාස්ක් කියලා තියෙනවා මේ ලෝකේ තියෙන මිනිස්සුන්ගේ ඔක්කොම සල්ලි එකතු කරත් එක මිනිස් ජීවිතයකට සම කරන්න බෑ කියලා. ඉතින් මේ මනුස්ස ජීවිතයක වටිනාකම තීරණය කරන්න මුදල් වලට බෑ. එතකොට මනුස්ස ජීවිතයක වටිනාකම තීරණය වෙන්නේ කොහොමද? එහෙම තීරණය වෙන්නේ ඒ පුද්ගලයා මේ තියෙන ඉගෙනීම, එයාගේ සමාජ තත්ත්වය, එයා සමාජයේ කරන දේවල්, එයාගේ රැකියාව මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි එයාගේ වටිනාකම තීරණය වෙන්නේ. ඉතින් එයාගේ වටිනාකම එහෙම තීරණය වුණාම සමාජයේ ඉන්න මිනිස්සු එයාගේ තියෙන ඉගෙනීම වෙන්න පුළුවන් නැත්නම් සමාජයේ හැසිරෙන ආකාරය දැනුම දිහා බලලා එයාට වටිනාකමක් දෙනවා. හැබැයි ඉතින් මේකත් සාපේක්ෂ දෙයක්. ඒ කියලා කියන්නේ එයාගේ ඉගෙනීම අනුව එයා රස්සාව කරනවා කියන්නකෝ. එතකොට එයාව එක පිරිසකට වටින්න පුළුවන්. තවත් පිරිසකට වටින්නේ නැති වෙන්න පුළුවන්. එයා සමාජය දිහා බලන විදිහ ඒක යම් පුද්ගලයන්ට හොඳක් වෙන්න පුළුවන්, වටිනාකමක් තියෙන්න පුළුවන්. යම් පුද්ගලයන්ට වටිනාකමක් නොවන්න පුළුවන්. ඉතින් මම මේ වටිනාකම ගැන කතා කරගෙන ගියේ මම ඔයාලට පුංචි කතාවක් කියන්නේ. මේ වටිනාකම ගැන. ඉතින් එක පුංචි ගෙදරක් තිබ්බා. මේ පුංචි ගෙදර ඉන්නවා පුංචි පුතෙක්. මෙයා දවසක් මෙයාගේ සීයා ගාවට ගිහිල්ලා අහනවා සීයේ මගේ වටිනාකම කීයද කියලා. ඉතින් මේ සීයා පොඩ්ඩක් දැනුම් තේරුම් තියෙන මිනිස්සෙක් ඉන්න මේ චූටි ළමෙන්නේ. ඉතින් මෙයාට එකපාරම මේක කියලා දෙනවට වඩා ප්‍රායෝගික දෙයක් කරවලා බලලම මේක කියලා දෙන්නම් කියලා හිතලා මේ පුංචි ළමයා අතර දෙන ගලක් දීලා කියනවා මෙන්න මේ පුතේ මෙන්න මේ ගල අරගෙන ගිහිල්ලා ඔයා නගරයට යන්න. ගිහිල්ලා මේ ගලේ වටිනාකම කීයද කියලා පොඩ්ඩක් ඉන්න කට්ටියකින් අඩවල් වලින් අහගෙන ඉන්න කියලා ඉතින් කියනවා. ඉතින් මේ පුංචි දරුවා යන්නේ අපේ තීදුෂ්චිත් දෝක් නාලිකාව නම හැදිලා තියෙන අපේ මේ සුරතල් බලපෑටියත් එක්ක තමයි මේ පුංචි පුතා යන්නේ නගරයට. ඉතින් ගිහිල්ලා එක ස්වර්ණාභරණ සාප්පුවකට යනවා. ගිහිල්ලා අහනවා ගලපෙන්නලා මේකේ වටිනාකම කීයද කියලා. ඉතින් දැන් මේ ස්වර්ණාභරණ සාප්පුවේ ඉන්න කට්ටිය කියනවා මේකේ වටිනාකම
ඩොලර් ඔයාට 100ක් දෙන්නම් කියලා. ඉතින් මේ පුංචි ළමයා බවුවත් එක්ක යනවා ඊළඟ ස්වර්ණාභරණ සාප්පුවට. ගිහිල්ලා ගල පෙන්නලා අහනවා ඒකේ ඉන්න කට්ටියකින් මේ ගලේ වටිනාකම කීයක් විතරද කියලා. ඉතින් ඒ කඩේ කට්ටිය මෙයාට කියනවා ඩොලර් 1000ක් කියලා. මේ පුංචි දරුවා ඊළඟට එන කොහටද දන්නවද? මෙයා යන්නේ මැණික් වෙලෙන්දෙක් ගාවට. ඉතින් මෙයා මේ ගල අරන් ගිහලා මැණික් වෙලෙන්දට කියනවා අංකල් ගලේ වටිනාකම කීයද කියලා. ඉතින් මැණික් වෙලෙන්දා කියනවා මේක බොහෝම වටින මැණික් ගල. ඉතින් මේකට ඩොලර් 50000ක් ලක්ෂයක් විතර වටිනාකමක් දෙන්න පුළුවන් කියලා මැණික් වෙලෙන්දා කියනවා. ඉතින් මේ පුංචි දරුවා මෙයාගේ බව්වත් එක්ක ආපහු මැණික් මුදලාලිට ස්තුති කරලා ආපහු ගෙදර යනවා. ගෙදර ගිහලා මෙයාගේ සීයාට මෙයා විස්තරේ කියනවා. ඉතින් සීයා කියනවා පුතේ ඔයා අහුවා නේද ඔයාගේ වටිනාකම කීයද කියලා. ඔයාගේ වටිනාකම ඔයාගේ ජීවිතේ වටිනාකමත් මෙන්න මේ මැණික් ගල වගේ. මොකද ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ එක එක්කෙනා එක එක ගණන් වලට. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ වටිනාකම සමහර මිනිස්සුන්ට අඩු වෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ කතාවෙන් අපි තීරුම් ගන්න ඕනේ මොකද්ද? ඉතින් ඔයාට ලැබිලා තියෙන්නේ වටිනා ජීවිතයක්. ඉතින් මේ ජීවිතේ වටිනාකමක් නැති, වටිනාකමක් දෙන්නේ නැති පුද්ගලයෙක් ගාව ඔයාගේ වටිනාකම නැති කරගන්න එපා. ඔයාගේ ජීවිතේට වටිනාකමක් දෙන පුද්ගලයෙක් ගාවට ඔයා ලං වෙන්න. ඉතින් මේ ජීවිතේ පෙරදුම කියන්නේත්, දිනුම කියන්නේත් මේ හැමදේම අපි දරා ගන්න ඕනේ. මේ හැම දේවල් වලටම වටිනාකමක් තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේට නරකක් වෙනවා. ඔයා හිතන්න එපා කොයි වෙලේකත් පාලා වැටිලා කියලා. මොකද මේ ලෝකේ හැමදේම වෙන්නේ හොඳට කියලා කතාවක් තියෙනවා. ඉතින් අපි ආය වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩේට උදව් කරපු නවීන් රත්නසිරි අපේ සහෝදරයාට මා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ආය වීඩියෝ එකකින් හම්බ වෙනතුරු